වෙල්කම් ටු දිනේෂ් vlogs subscribe කරලා නැත්නම් දැන් මේක subscribe කරන්න. ඉතින් යාළුවනේ කොහොමද ඔයගොල්ලෝ හැමෝටම? ඉතින් අද අපේ නිමාඩු දවසක් ඉතින් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. ඔයගොල්ලෝ දැකලා ඇති මේ බ්ලැක්බෙරිස් දැකලා ඇති. ඉතින් අපි අර ගෙවත්තක් තියෙන ඒකේ මේ බ්ලැක්බෙරිස් ඇදිලා තියෙනවා මේ දවස් ටිකේ. මට පොඩ්ඩක් කොමුණා තිබ්බ ඔයගොල්ලන්ට ඒක පෙන්නන්න. පොඩ්ඩක් බලමු මේ ගිහිල්ලා කොහොමද කියලා. බැක්යාඩ් එකෙන් තමයි යන්නේ. ඉස්සර හිටියේ කලින් වීඩියෝස් වල ඔයගොල්ලෝ දැකලා ඇති මේ වුණාට මේ තරම් ලස්සනට දැකලා නැති වෙදී. මේ තියෙන්නේ බ්ලැක්බෙරි. මේ රතු වෙලා තියෙන ටික මේ විදිහට කළු වෙන්න ඕනි. මේ කළු වුණාම තමයි මේ බ්ලැක්බෙරි ඉදිලා කියලා අපි කියන්නේ. ඉතින් මේක වින්ටර් කාලේදී මේ සම්පූර්ණයෙන්ම කොළ හැලිලා මේ වේලිලා තියෙන ගහ ඒ වුණාට මේ සමය මේ සෝරි වින්ටර් කාලේදී වේලිලා කොළ හැලිලා ඔක්කොම තියෙන. ඉතින් සමර් කාලේ තමයි නැවතත් මේ පළදාව හට ගන්න ටික ටික. සාමාන්‍ය ලොකුයි ගෙඩියක්. මෙතනම තියෙනවා. ආසෙත් මතකින්නනේ. අතරම හරි රහයි මේ. මම කාලා බලමු. රහයි. තියෙන වෙන්නේ ඉතින් තමයි බ්ලැක්බෙරි තියෙන්නේ. මේක ඇත්තට ජෑම් හදන්න පුළුවන් කියලා කියනවා කට්ටිය. මේ අපි දැන් හදාගන්න හිතාගෙන ඉන්නවා. බලමු. ඇත්තටම හොඳ සුවඳකුත් තියෙනවා. මේ පටරහයි. ඉතින් මේ මොකද මට පෙන්නන්න ඕන. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.